ඔන්න අද අපි මුළු දවසම කන්නේ චීසි ෆුඩ් විතරයි. මොලේම නිකන් අමුතුයි. දවසම චීසි ෆුඩ් කන එක ලේසි වැඩක් උඩේ නෑ. ඉතින් බලන්නකො එහෙනම් අන්තිමට අපිට මොකද උනේ කියලා. Good morning. ඔන්න අද අපි දවසම කන්නේ චීස් ෆුඩ් විතරයි. ඒ කියන්නේ අද අපි කන හැම කෑමක්ම චීස් වලින් හදලා තියෙන්න ඕනේ. චීස් ෆුඩ් දවසම කනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද අපි දෙන අත්දැකීමෙන්ම දන්නවා චීස් ෆුඩ් එකක් කාපු ගමන් තව මොනවත් කන්න බෑ. ඔව් බඩ ෆුල් වෙනවා. ඉතින් අපි දන්නේ අද අපිට මොනවා වෙයිද කියලා අන්තිම වෙනකම් බලන්න. vlog එක අන්තිම වෙදී කතා කරගන්න බැරි වෙයිද දන්නේ නෑ. එහෙනම් දැන් අපි එනං යන ගමන් ඉන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ටිකක් වහිනවා. මේ වල අද හරිම වැසි දවසක්. වැසි රේනි දවසක්. මේ දවස් ටිකේ මෙහෙමයිනේ. අද තේරි වහිද දන්නේ නැහැ. කොහොම හරි අද අපි චැලෙන්ජ් එක කම්ප්ලීට් කරනවා අද දවස් ඇතුළත. අපි දැන් ඉන්නේ කොට්ටාවට කිට්ටු වෙලානේ. කොට්ටාවට කිට්ටු වෙලා ඉන්නේ. අපි වෙනදා කෑම ගන්න තැනක් තියෙනවා රෙස්ටුරන්ට් එකක්. එදෙන්ට යමු එහෙනම් එතන බලමු අපිට මොනවද තියෙන්නේ කියලා. ඔව් අපි බ්‍රෙක්ෆාස්ට් එක එතනින් ගන්න හිතුවා. මොකද එතන ගොඩක් අර චීස් ෆුඩ් තියෙනවා අයිටම්ස් තියෙනවා. අපි දැකලා තියෙනවා. අද ඔන්න දවස් කීපයක් අපේ vlog එක පරක් වුණා. සෝරි නැත්නම් අපි ඉරිදා හැම අපි තීරණය කරලා තිබ්බේ හැම ඉරිදාම vlog එකක් අරන් යනවා කියලා. අපි කන්ටිනියු කරන් ආවා. හැබැයි පොඩි දේවල් ටිකක් හින්දා අපිට දවස් දෙක තුනක් මග ඇරුණා. කමක් නෑ. අපි මෙතන ඉඳන් කන්ටිනියු කරමු. මම හිතනවා ඔයාලා මේ vlog එකට ගොඩක් ආස වෙයි කියලා මේ challenge type එකට. ඔයගොල්ලෝ ආස වෙයි අපිට දුකයි. තාම නෑ. හවස් වෙදි දුක හිතේ. මෙන්න මේක බේකර්ස් එකක්ද රෙස්ටොරන්ට් එකක්ද? බේකර්. කැම තියෙන මොකකින් හරි අපි අද චීස් කනවා. එච්චරයි. ඉන්න තියෙනවා චීස් මායෝ. ඊට මිනි පීසා ගන්නවා. චීස් සොසේජ්. චීසි බේකන් පයි එකක් තියෙනවා. අපි ජාති හතරක් විතර වගේ ගමනේ. හරි. අපි අරගෙන ආවා. හැබැයි මේව නම් දැන් මතක නෑ. පීට්සා ඔය දිග එකක් තිබ්බේ චීසි මායෝ. චීසි මායෝ නේ? ඔව් චීසි මායෝ එක. මෙන්න මේක චීසි මායෝ. අද ප්ලැට් එකක් හදන්න තිබ්බනම් මරුනේ. ඔව් අපි එළියට ආවනේ. කන්නද මම? මෙන්න. රෝහයි. අතරම චීසි රස එනවා. මේ තියෙන්නේ. මොකුත් නැහැ ඇතුලේ ටොපින් එක තමයි. රෝහයි. හොඳ චීසි රස එනවා. අතරම රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. චීස් වැඩි ගතියක් දැනෙන්නෙත් නෑ නෑ කන්නේ. මේක නෑ. අපි දෙන්න සාමාන්‍යයෙන් කරන්නේ වර්ග දෙකකින් ගන්නවා අරන් ෂෙයා කරගන්නවා. ඔව්. එහෙම වුණාම පුළුවන් නේ දෙකින්ම ගන්න. ඔයගොල්ලෝ try කරන්න. ඒකට සරලව කියන්නේ පෙරේතකම සරලව නිර්වචනය කරනවා. තව මෙහෙමකුත් තියෙනවානේ. දැන් මට වල රස එක මෙයා ගනී කියලා බය මෙයාට රස එක මං ගනී. මේක ඇත්ත. ඒ වගේ අත්දැකීම් ගොඩක් තියෙන හින්දා ඔව්. අපි ಜಾති දෙකෙන් දෙකක් ගන්නවා. එතකොට කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. එවැනි අය තව සිටීද? ඊගාක වාව්. ඒක මිනි පීසා එකක් නේ. චීස් තියෙනවා උඩේ. චීස් දාලා දෙන්න. දැන් තියෙන චීස් මේ. හරි සොෆ්ට් මේක. ආ. මේක ටොපින් එකත් රහයි. මොනවද තියෙන්නේ? චිකන්. හරි ෆ්‍රෙෂ් රහක් එනවානේ. නියමයි. හරි. ඔබ බලන්න ඊගාව එක තව දෙකයි තියෙන්නේ. මේක චිකන් බේකන් පයිද? ඔව් චිකන් බේකන් පයි. මේ අන්න ඔහම තියෙන්නේ. චීස් පුරෝලා තියෙනවා මේ. මෙයාලගේ කෑම වල තියෙන අර මේ විශේෂත්වය කියන්නේ හරි සොෆ්ට්. ඔව්. ගන්න එකේම මාර සොෆ්ට්. ඒක අර කන්න පුළුවන් නේද එතකොට? ඔව්. මේ ඇතුලේ බේකන් තියෙනවා. මේ තියෙන්නේ. ඒකත් ක්වොලිටි. අන්න ඔහම තියෙන්නේ. මේ තුනෙන්ම මම ආස වැඩිපුරම ආසුනේ මේකට. මාර රසයි. ගෑනමයිට මේකත් කරාම හරි පාඩුයි. ඔයගෙන් කන්න බෑ. මන් දැන් තියෙන සපුනේ එහෙම ලිප්ස්ටික් ගෑම කන්න. අන්නේ මේ දැන් වීඩියෝ එකට ඉඳලා ටිකක් හොඳට කරලා නැත්තම් ලිප්ස්ටික් ගෑම මේ අන්නේ වැඩේ කියන්නේ අද ඩ්‍රින්ක් එකක්වත් ගන්න. ඒ හින්දා අපි වෝටර් බෝල් එකක් ගත්තා. යන අන්තිම එක බලන්න. මේක සොසේජ් බන් එකක්. චීසි සොසේජ් බන්. සොසේජ් එක අහුන්න. නිකන් හොඳයි. හැබැයි කලින් ටික මීට වඩා හොඳයි. හරි. ඔන්න එහෙනම් අපි දැන් බ්‍රෙක්ෆාස්ට් අරන් ඉවරයි. දැන් ඊගාවට මට වැදගත් වැඩක් තියෙනවා. මෙයා අසරති මෙයා දුක හිතන එනකොට මං දත් ගලවන්න තියෙන සපේ. මගේ මේකප් බඩු වගේක් ඉවර වෙලා තියෙනවා. මට දැන් ඒ ටික ගන්න ඕනේ. අපි යන් කැන්ඩි එකට. කැන්ඩි එකෙත් තියෙනවා. දැන් මේ අපි කැන්ඩි එක ඉස්සරහා ඉන්නේ. කැන්ඩි එක ඉදිරියේ ඉන්නේ. සපුනේ මට දඩයක් දාන්න යන්න හද. එහෙම තමයි ගෑන් ළමයි නම ලස්සනට ඉන්නවා. ඔයාගේ මොනවද ඉවර වෙලා තියෙන්නේ? බාන මගේ පවුඩර් එක ඉවරයි. ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි.
අයියෝ මට ඒ ෂේඩ් එක හොයාගන්න බැරි වුණා ඔන්ලයින් ඕඩර් කරන්න. මම ඔන්ලයින් මේකප් බඩුවේ ඕඩර් කරගත්තා. මට ඒ ෂේඩ් එක හොයාගන්න බැරිලා මම දැන් හිතනවා මේකේ තියෙයි කියලා. ඒකම ගන්න තමයි try කරන්නේ. දඩයක් අදත් දඩයක්. A few hours later. ගත්තා. හෙව්ලොන් එක. එතෙන් ඉතින් වීඩියෝ ගන්න බෑ. ඔව් ඒ කියන්නේ ගිය පාර අපි ස්ටෝල් එකේ වීඩියෝ කරද්දි මේ හැබැයි මේ ගෝල්ඩ් ෆේස් මෝල් එකේ. ඔව්. ඒ පාර කිව්ව දේ තමයි පාර අපි කරේ නැහැ. හරි ගත්තා. මම ගත්තේ අත්‍තරත් මගේ මේ පවුඩර් එක විතරයි. නේ තියෙන්නේ. හැමදාම රෙගුලර් එකෙන් මොන හරි ගත්තාම අපිට ඒකට ටිකක් හම්බෙනවා. අද මොකක් හරි හම්බෙලා මොකද්ද දන්නේ? මේක ෆේස් ටවල් එකක්. ටවල් මේ පාර මට බෑග් එකක් හම්බුණා. මේ පාර ෆේස් ටවල් එක. ඔයගොල්ලෝ අපේ ටවල් වීඩියෝ එක බැලුවද? ඔන්න ඒකට අලුත් ටවල් එකක් එකතු වුණා. ටවල් ගොඩට තව එකක් එකතු වුණා වන්න. ඇත්ත කතාවක්. අපේ ගෙදර ටවල් පිරීලා ඒත් මට තියෙන එක ටවල් එකයි. ඔය ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් එයා පාවිච්චි කරන එක ටවල් එකයි. අපිට තියෙනවා ටවල් 10ක් විතර. මම දන්නේ මොකට එච්චර තියන් ඉන්නවද කියලා. එහෙම තමයි නේද? ගෑන් ළමයි කමෙන්ට් කරන්නේ එහෙම තමයි. පිරිමි ළමයි කමෙන්ට් කරන්නේ එහෙම තමයි. එහෙම තමයි. ගෑන් ළමයි බලමු කවුද වින් කරන්න කියලා. කොම්ලොද? කෙම්ලොද? කෙම්ල තමයි වින් කරන්න මම දන්නවා. එහෙනම් දැන් අපි කන්නත් ඕනනේ. ඔව් ඊගාවට අපේ ලන්ච් එක තියෙන්නේ. අපි තීරණය කරලා බලමු අපි ලන්ච් එකට මොනවද ගන්න කියලා. යන්න කියලා. අපි තාම වැඩ කීපෙකුත් තියෙනවා. ඒවත් කරගමු. තාම තීරණය කරලා නැහැ ලන්ච් එකට මොනවද ගන්නවද කියලා. මට නම් තාම අර බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන කන්නත් බඩ නෑනේ. ඔව්. එනේ චීස් කෑවහම මේ බඩ පිරෙනවා ඉක්මනට. අපි අද චැලෙන්ජ් එක ෆේල් වෙයිද දන්නේ නැහැ. බලමු එහෙනම් අපිට ලන්ච් එකට මොනවද චීස් ෆුඩ් ගන්න තියෙන්නේ කියලා. අපි යනවා මරිනෝ මෝල් එකට. මරිනෝ මෝල් එකට යනවා අපිට බලමු ඒකෙන් අපිට මොනවද අද ලන්ච් එකට ගන්න පුළුවන් කියලා. ඕකේ. අන්න අපි ලන්ච් එක ගන්න යන්නද? බෝරින් නැති දෙයක් කමු. ඔව්. මොකද්ද? දැනද? මේ වගේ තව අය ඉන්නවද? දඩේ දැම්මා. අයියෝ මොකුත් නැහැනේ මාර්ගයේස එක අපි ගියා ෆුඩ් කෝට් එක පැත්තට මොකුත් තිබ්බේ නැහැ. චීස් ක්‍රීම් චීස් කේක් අයිස්ක්‍රීම් එකක් හදිනවද කියලා බලන්න කියන්න නැහැ. ඒකත් නැහැ. මොකද කරන්නේ නේ? අපි යන වෙන එකකට යමු වෙන රෙස්ටුරන්ට් එකකට. හා. කෑන ගත්තා. ඔව් කෑන ගන්න ඇවිල්ලා තියෙන්නේ. දුක තමයි. දුකක් නැහැ ඉතින් කෑන ගත්තා. මට දුකයි මට මොකුත් නැහැ. අයියෝ. සයියෝ. අපි හැමදාම කන්නේ නැතුව අලුත් තැනකින් කන්න කියලා තැනක් හෙව්වා try කරා. හම්බුනේ අපි නැහැ. හැමතැනම කාලාද කොහෙද? ඔව් දැන් මරිනෝ මෝල් එකෙත් නෑ කියන්නේ මේ ඇති සමහරවිට දැන් අද අපිට හම්බුන්නේ නෑ. දැන් ඉතින් මොනවා කරන්නද? දැන් එහෙනම් යමු අපි රොයල් ආකේඩ් එකටවත් ඒකෙන් අපි බලමු මොනවද ගන්න පුළුවන් කියලා බලමු නේ. ඔව් මට නම් එකක් අයිඩියා එකක් ආවා. රස දෙයක්. මටත් තියෙන අයිඩියා එකක්. ඒ රස දෙය මතක් වුණාද මම රොයල් ආකේඩ් එක මතක් කරේ. අපි ගිහලා බලමු මොනවද අපි ගන්න යන රස දෙය කියලා. එතනත් නැති වෙයිද දන්නේ නැහැ. කියන්න බෑ අපේ වෙලාව කොහොමද කියලා කමක් නැහැ. බැරි වුණත් තව ඔප්ෂන් එකක් තියෙනවා. අපි එන යමු දැන් රොයල් ආකේඩ් එකට වස්තිගේ රොයල් ආකේඩ් එකට. යා. මාල්නී ෆොන්සේකා මහත්මියගේ ෆියුනරල් එක. පොලිම ගොඩාක් තියෙනවා නැත්නම් අපිටත් යන්න තිබුණා. ඔව් මාල් සෙනගක් ඇවිල්ලා ඉන්නවා. සෙනග ගොඩාක් ඉන්නවා. ඒ කියන්නේ ලොකු පොඩි වයස් ભેදයක් නැතුව හැමෝම ආදරේනේ. මාල් ලොකු කිව්වයක් තියෙනවා එතන. ගොඩාක් කට්ටිය ඇවිල්ලා. අපි ඒ කාලේ ඉඳන්ම ෆිල්ම්ස් බලලා තියෙනවානේ. ඔව් ඉතින් අපිත් අපේ යාළුවොත් නිවන් සුව පතමු ඉතින් නේද? ආවා වස්ති රෙස්ටුරන්ට් එකට කැෆේ කොරියා එකට ආවා. ඕපන්. ඒක නම් ඕපන්. ගෙස් කරන්න බලන්න අපි මොනවද කන්න ආවේ කියලා. පුළුවන් නම් ගෙස් කරන්න. දැන් එකක් ගන්නවද කන්නේ චීසි ෆුඩ්ස් විතරයි. එතකොට චීසි මොකද්ද? මාව පේන්නේ නැහැ කියන්නකො කළු වෙලා. චීසි මොකද්ද? මේ බලන්න සපුනිගේ අවුට්ෆිට් එක ලස්සනයිද? මොකෙන්ද ගන්න? එනවා මේ චීස් ක්‍රීම් රාමෙන් එකේ ස්පයිසි එක. අපි රාමෙන් කන්න යන්නේ. චීසි රාමෙන්. චීසි රාමෙන්.
ඒක පළමු වීඩියෝ එක කොරියන් vlog එකේදී ආවනේ. අද අපි උපරිම try කරේ අපි කලින් vlogs වල ගිහිලා නැති තැන් වලට ආවා. ඒත් කරන්න දෙයක් නැහැ. දැන් පාස්තා කන්න මතක් වුණා. චීස් කොත්තු දැම්ම ඉතින් සෙට් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේක මතක් වුණා. පාස්තා බලන්න ගියා. ගන්න ගණක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අපි ගියේ මරිනෝ මෝල් එකේ තිබ්බේ නැත්තම් ඕන තරම් රෙස්ටෝරන්ට් තියෙනවා. අපි ලන්ච් එකට තව මොනවා හරි try කරමු යන ගම. ඉස්සෙල්ලාම රාමෙන් එක කාලිමු චීස් රාමෙන් එක. මේක වෙන මං ගත්තේ. කොහොමද? මන් දැක්කෙත් නෑ ඒක හරියට. ඔව්. වේල් කෙනෙක් ඉන්නේ. ඉතන ගිහම මේ තෝරගන්න අමාරුයි මොකද්ද ගන්න කියලා. ඒක විදිහේ ලස්සන හරි ඒස්තටික් විදිහට තියෙන පේන්ස් ගොඩක් ඒවා මේවා ගොඩක් තියෙනවානේ. චීස් රාමෙන් මෙන්න. ඒකේ හොඳට චීස් තියෙනවනේ. අර චීස් පැකට් එකක චීස් තියෙනවනේ. ඔව් ඒක චීස් සෙට් කරලා දෙන්නේ. උඩින් උඩ දාලා තියෙනවා. Wow. රසයිද? ටේස්ට් නේ? Yes. වහිනව හොඳද? ආයි වහිනව. ඕ ඒක තමයි මාර වැඩි. කෑවා කෑවා. දැන් ඊළඟට අපි තව මොන හරි ඩෙසර්ට් නෑනේ. ඩෙසර්ට් එකට මොන හරි හොයාගමු. චීස් වලින් බලමු මොනවද අපිට හොයාගන්න පුළුවන් කියලා. අද බ්ලොග් එක නම් කෑම පිරිච්ච ලෝකයක්. චීස්ම කෑම පිරිච්ච ලෝකයක්. දැන් එහෙනම් අපි යනවා කඩවත. ගෙදරට පොඩ්ඩක් යන්න ඕනේ. එහෙනම් අපි යන ගමන් මොන හරි ගමු. කීල්ස් එකට. එක දවසක පාරක් හරි දවසට කීල්ස් එකට ගියේ නැත්නම් ඒක vlog එකක් නෙවෙයි. දැන් අපි කීල්ස් එකට ආවේ අයිස්ක්‍රීම් එකක් හොයාගෙන ආවේ. මොකද්ද කියලා කියන්නම් පෙන්නන්න නේද? නැති වුණොත් මොකක් හරි වෙන මොකක් හරි හොයාගමු. මෙන්න අපිට හම්බුණා චීස් කේක්. ස්ට්‍රෝබෙරි චීස් කේක් එක. ඒක මේ තියෙන. ඒක චීස් නේ නේද? දවසක නම් මම කන්න ආසාවෙන් හිටියේ. අද ගත්තා. මෙන්න චීස් ෆ්ලේවර්ඩ්. හැබැයි චීස් නේ. ඒඳ ගන්නවා. මේකයි. මැච් වෙන්නේ නැහැ. ඒත් ගමු. පස්සේ හරි කොහොමද? හරි එහෙනම් ඒකත් අරගෙන අපි යමු කඩවත. යක් ගිහිල්ලා කමු මේක. ඇත්තටම මේ ගොඩක් බලාපොරොත්තු වෙනවා මේකේ අර කෝන් එක මැජික් කෝන් අයිස් කෝන් එක තියෙයි කියලා. ඒක තිබ්බේ නැහැ. ඒක මොනවා කවන්නේ මේක තිබ්බනේ. මේක ගත්තා. දැන් එහෙනම් යමු. එහෙනම් යමු කන්නේ. රාවිදුරක් දීලා කමු. ඔව්. බලාගෙන ඉතින්. ඔන්න අපි ආවා. පියුමින්. Hi. ඉන්ට්‍රොඩියුසින් පියුමින්. මේ අපේ අම්මත් ඉන්නවා. එයාට අපි කියන්නේ නැතුව ආවේ. අම්මට. අම්මා සර්ප්‍රයිස් කරා කියලා. තව අමුතෙකුත් ඉන්නවා දැම්ම පෙන්නන්නේ නැහැ. ඔව් අපි පස්සේ වෙන්න ඕනේ. ඔව්. එනවා දවසක් ළඟදී මේක එකපාරට ඡායාව පෙන්නෝ. කවුදරක? අක්කා දන්නවද අද අපි දවසම කන්නේ චීස් කෑම විතරයි. ඒක හොඳයි නේ. මේකටත් ගුණයි. ආව්. දී වෙලාද නැහැ? නෑ. අද මම දන්නේ නෑ. ස්ට්‍රෝබෙරි තියෙනවද? ස්ට්‍රෝබෙරි නේ. අද චීස් කේක් කනකොට වගේ පොඩි රහක් එනවා. එහෙනම් හැබැයි හොඳයි ඒක රහයි. පියුමි බලන්න පියුමි. පුමි. මෙයා පියුමි නේ පුමි. එයා පියුමි. මවුනන්න චීස් කේක් රහක් එනවනේ. චීස් කේක් රහ තමයි ඉන්නේ. ස්ට්‍රෝබෙරි රහකුත් එනවා. ඔව් රාවිදු. බලන්න. රාවිදුට අයිස්ක්‍රීම්. මොකද? චීස්ද? ඔව්. අද දවසම චීස් කේක්. ඔව්. චීස් කේක් රහක් එනවා. එනවනේ. චීස් රහක් එනවා. මේකේ චූටි කෑලි තියෙනවා චීස් කේක්. රසයිද? හරි ඔන්න දැන් අපි එහෙනම් ගෙදරින් ආවා. දැන් ඊගාවට අපිට තියෙනවා තව පොඩි වැඩක් කරන්න. මේ දවස්වල අපි පොඩ්ඩක් අපේ සින්දුවේ වැඩේට බහැලා ඉන්නේ. ඒකේ මියුසික් වීඩියෝ එකේ දේවල් ටිකක් තියෙනවා කතා කරගන්න අපේ ඩිරෙක්ටර් මහත්තයා එක්ක. Yes. චන්දිම අයියත් එක්ක. ඉතින් අපි එයාගේ ස්ටුඩියෝ එකට යනවා දැන්. ඔව් ඒකට යනවා. ඊට පස්සේ තමයි හොඳ වැඩේ හොඳ වැඩේ තියෙන්නේ. ඕගොල්ලෝ ගොඩාක් එන්ජොයි කරා ඊට පස්සේ තියෙන එක. දැන් චන්දිම අයියාගේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඊට පස්සේ අපි කෙලින්ම යන් අපි ටී ටයිම් එකට. ඊටත් පස්සේ තමයි සුපිරිම වැඩේ තියෙන්නේ. සීලවංශ නේ ඔයාගේ ජීවිතේ කොහොමද කියන්නේ දාස? සුපිරි. ආයි සුපිරියටම ඉන්නවා ඉතින්. අපේ කලින් වීඩියෝ එක ලස්සනට කරලා තිබ්බා. දෙවෙනි එකත් ඔයාට තමයි ඉතින්. අනිවාර්යෙන් ඔයගලන්ටත් වීඩියෝ එකක් කරනවා නම් එන්න අපි ගාවට අපි කරලා දෙනවා. සුපිරියටම වීඩියෝ එකක්. මොකක්ද ඕන දෙයක් කරලා දෙන්න. මේක බ්ලැන්ක් ෆිල්ම් සිලෝන්. ඒක පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. paid promotion. මේ මොනවද තියෙන්නේ? ඒ දවසේ වැඩ ටික. ඔයාගේවත් වල ලියලා සමහරවිට සිරාන
චන්දි මෑරදී මුලින්ම අද නේ අද අපි කරන්නේ මුළු දවසම චීස් ෆුඩ්ස් සිරාවට ඔය චීස් ෆුඩ්ස් ඔව් රසයිද කියන්නේ චීස් හරිම රසයි ඕකේ අද චැලෙන්ජ් එක ඊගාව එක චීස් ෆුඩ්ස් තාම අපි මේ ටී ටයිම් එකට ගියේ නැහැ ඔන්න ඔන්න දැන් අපි ස්ටුඩියෝ එකේ වැඩ ඉවර කරලා කොට්ටාවටම ආවා. දැන් අපි අපේ ටී ටයිම් එකට අක් ගාලා ගමු. දැයිගා වැඩේටත් යන්න එපයි. ඔව්. අපි හිතුවා ටී ටයිම් එකට බැරිස්ටා එකට යනවා කියලා චීස් කේක් ගන්න. බලමු. කේක් කෑල්ලක් අරගෙන ඊට පස්සේ බලමු අපි මොකද කරන්න කියලා. ඔව් අපි බැරිස්ටා ඉස්සරහා ඉන්නේ. බ්‍රවුනි ගමුද? කෙංගමුද? වෙන නෑ චීස් සෑන්ඩ්විච් එකක්. ඔව්. හා උතර දෙකක් තියෙනවා. තාත්තනේ. අන්න අපි ටී ටයිම් එකේ ස්නැක්ස් ටික ගත්තා. අපි ඒක ගත්තේ අපි යන ගමන්ම ඒක කන්න ඕන හින්දා මොකද අපිට ටයිම් එක දැන් ළඟයි. පීගා වැඩේට තියෙන ටයිම් එක ළඟයි. අද දවසම හරි busy. ෂෙඩියුල් වෙලා තියෙන දවසම. අපිට යන්න තියෙන කළුබෝ වෙලා. ඒ කවුළු බෝල්ට යන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම මේක සෑන්ඩ්විච් එක. නේන සෑන්ඩ්විච් එක. සෑන්ඩ්විච් එක මේ තියෙන්නේ. චීස් හැම් සෑන්ඩ්විච්. සෑන්ඩ්විච්. හරි ඊළඟ එක අපි ගත්තේ බ්‍රවුනි චීස් කේක් එක. ඒක ලස්සනයිනේ. අපි මේකේ ඇත්තටම චීස් කේක් try කරලා නැහැ නේ. චීස් කේක් Best try try කරලා නැහැ. අනික බ්‍රවුනි චීස් කේක් කියන එක try කරලා නැහැ නේ. ඔව්. සුගඳයි. මේ බ්‍රවුනි එක එච්චර ගැලපෙන්නේ නැද්ද මන්ද? අපේ රහයි එක. අමුතු රහක් තියෙනවා. බලු මට නෑ හැබැයි ටිකක් අදි රහයි එක. මේ තියෙන්නේ මොලේම්ම නිකන් අමුතුයි. ඊට පස්සේ කෑවට පස්සේ ඇත්තටම ඒක රසයි. අවුලක් නැහැ. රහය. දැන් මේක කන ගමන් අපි කියන්නම් අපි ඊළඟට යන්නේ කොහෙද කියලා. දැන් අපි චන්දිම අයියත් එක්ක කතා කරගත්තනේ අපේ concept එක. දැන් අපි යන්නේ දැන් මේ අපේ track එකේ dance එකක් තියෙනවා. dance එක යන්නේ කොහොමද කියලා කතා කරගන්න නෙමෙයි අතන dance කරන්න යන්නේ. steps ටික හදාගන්න අපේ ඔෂාන් ගාවට. ඔෂාන් කළුබෝවිලි ස්ටුඩියෝ එකේ ඉන්නේ අද. ඉතින් එතෙන්ට ගිහිල්ලා එහෙනම් අපේ practice එක කරමු. ඔතන first time. මම විශේෂයෙන් මගේ දක්ෂතා බොරු මතක නාලට සීදේවි නටුව. මගේ ඩාන්සින් ටැලන්ට් එක ඔයගලන්ට පෙන්වන්න හදන්නේ අද. අද නෙවෙයි ඔයාලා දැක්කවාට ඔයාට තමයි ඒකේ හොඳටම කමෙන්ට්ස් තිබ්බේ. ඔයාට තමයි. මේ ඔයාලා කියන්නේ මේක මාර රහයි ඈ. ඒක අර මුලදී කද්දි වැඩිය සෙට් වෙන්නේ නැහැ. පොට්ට රහයි දැන් කියන්න. දවසයි තමයි. අපිට නම් ඩාන්ස් කරන්න පුළුවන්. බැහැ කියන්න බෑ. ඉතින් මට ඇත්තටම ඩාන්ස් කරන්න බෑ. එයා හිතාගෙන ඉන්නවා එහෙම. මොනවාට මෙයා ඩාන්ස් කරලා බලලා නැහැනේ. අද වාට කරාදී තේරෙ වාට එකක් පුළුවන් කියලා. මට බෑ ඩාන්ස් කරන වැඩේ නම් මාරම අමාරු දෙයක් මගේ ජීවිතේදී කියන. පට්ටම අමාරු දෙයක් තමයි මට ඩාන්ස් කරනවා කියන එක. ඔය කරු ඩාන්ස් කරද්දි අපිටත් වඩා හොඳට ඩාන්ස් කරනවා නේ බලන්න. ඒ ඉතින් මේ කොත්තු ඩාන්ස් නේ ටකට ඒවනේ. තමයි ඉතින් ඩාන්ස් කියන්නේ. බෑ එහෙම නෙමෙයි අපි ස්ටෙප් කරද්දී අර ෆිල්ම් වල වගේ ඩාන්ස් කරන්න බෑ. මම වැඩි කැමති වුණේ නැහැ ඩාන්ස් එකක් දාන්න මේකට. අපිට ඕනෙමයි කිව්වා. අපි අලුත් ට්‍රැක් එකට ඩාන්ස් එකක් ඕනේ. ඒක ඕනෙම තමයි මොකද ඩාන්ස් ට්‍රැක් එක කමන්නේ ජීවිතේ පරදුවට තියලා අද නටන්නයි යන්නේ. දැන් යා එතනින් හම්බෙමු. යාවා දැන් යමු ඩාන්ස් කරන්න. ඩාන්ස් කරන්න. මට ලැජ්ජයි. ඉන්න අපි දෙන්නවා. විඩු. මොකටද ආවේ? ඩාන්ස් කරා. ඩාන්ස් කර? මේකේ කවුද දාලා තියෙන්නේ? step 5 and 6 7 and 8 and first can go 1 and 2 කකුලෙන් මේ ආදරෙන් ඩාන්ස් කරන්න ලේසි නෑ. 1 and 2 5 and 6 7 and 8 මේ keep ඩාන්ස් කරලා ඉවරයි. දැන් ආයෙත් චැලෙන්ජ් එක කරමු. අම්මෝ ඩාන්ස් කරලා දැන් හොඳටම බඩගිනි අපි දෙන්නටම. එහෙනම් අපි දැන් කන්න යමු. දින එක ගමු අපි දින එක ගන්න අපි හිතුවා නිවහනට යන්න ඕනේ කියලා. දැන් අපි ගෙවල් ළඟටම වගේ ඇවිල්ලා තියෙන්නේ. නිවහන හැමෝම දන්නවා ඉතින්. ඒකනේ. අර කරා එනනම් ඉතින් ඉන්න. ඔව් මොනවද ගත්තේ?
චීස් කට්ටු. චිකන් චීස් චිකන් චීස් කට්ටු. දැන් චීස් කෑම විතර. කොහොමද වගේ ඩාන්ස් තපුණිගේ මගේ ඩාන්ස් කොහොමද හැබැයි අවුලක්කුත් නැහැ නේ. ඔව් අවුලක්කුත් නැහැ මෙන්න අපේ චීස් කත්තු එක මේක අර ස්පයිසි ඊට පස්සේ චීස් රස ඔක්කොම මික්ස් එකේ හොඳට එනවා. අනිත්‍යවල පැන්දවන්න. හරි ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද අපේ දවස ගෙවුනේ. අද හරිම මහන්සි දවසක්. හැබැයි සාර්ථකව චැලෙන්ජ් එකත් අපි ඉවර කරා. කමෙන්ට් එකක් දාන්න අපි දෙන්න අදත් වින් කළාද කියලා නේද? ඔව් වින් කළාද කියලා මොකද වීඩියෝ එක ගැන හිතන්නේ කියලා. අපිට කරන්න වීඩියෝ අයිඩියාස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට එන්නම්. එතකොට ඔයගොල්ලෝ හැමෝටම බයි සතුටින් ඉන්න.